ඉතින් ඔය අතරේ තමයි ඔන්න ළමෙක් තරුණ ළමයි අපිත් එක්ක ඇවිල්ලා ආදරය ගැන කතා කරනවා කොල්ලෝ කෙල්ලන්ගේ යාළු සම්බන්ධතාව ගැන. අනේ මන්නම් අහගෙන ඉඳලා කරබානින උත්තර දෙන්න යන්නේ. මොකද විඳවපු දෙයින් මතක් වෙන ගානේ කෙල්ලෙක් එක්ක යාළු වුණාට පස්සේ බැඳීම මතක් වෙන ගානේ පපුව පිච්ච වෙන දුක විඳවපු දෙයින්. අම්මා පොන්චි වචනෙන් හිත රිදිලා මාසයක් කන්නේ බොන්නේ නැතුව ඉඳලා ඈස් හිනහ වීගෙන එනකොට මාසයක දුක අමතකයි. බැනලා හිත රිද්දලා අවසානයේ එක මැසේජ් එකෙන් අනේ මං විහිළුවක් කළේ ඔයා මගේ නේ කියපු ගමන් මාසයක දුක අමතකයි. ගගහ වතුරේ ඔබා ගොඩ ගන්නවා වගේ එකක්. ආදරේ කියන්නේ අද කාලේ රිද්දා සතුටු වෙනවා. රිද්දා සතුටු වෙනවා. ඒ ආදරේට අපි කුමන උපදේශද දෙන්නේ? ඒ නිසා ඔය විදිහේ කරුණු ටිකක් කියලා උඹලට කැමති නම් විදෝපල්ලා. නැත්තම් ජීවිතේ තේරුම් ගනින්න. මේ බණපදයක්වත් අහපල්ලා කියලා දෙනවා. ඉතින් පින්වත් දරුවනේ මම මුලින් කිව්වනේ නොදකින් කියන වචනේ ඇහෙන්නේ නැති වෙන්න ආදරය කරන හැටි. ඒක තමයි මම අද කියන සූත්‍ර දේශනාව කෙටියෙන්. බුදුරජාණන් වහන්සේ සුන්සුමාරගිරියට වඩිනකොට බග්ග ජනපදේ එක තාන්ත කෙනෙක් මිනිස්සු මැදින් දුවගෙන ආවා. ඇවිල්ලා මගේ රත්තරම් පුතේ උඹ කොහෙද බං හිටියේ කියලා අතින් එල්ලුවානේ බුදුරජාණන් වහන්සේගේ. සංඝයා එකපාරම බැලුවා මොකද මේ වුනේ කියලා. මගේ පුතේ අද තමයි සන්තෝෂයක් ඇති වුනේ. මගේ දරුවා හම්බ වුණා. අම්මා බලාගෙන ඉන්නවා. යන් කියලා අතින් ඇදගෙන යනවා මේ. ගෙදර ගියා කතා කළා. මේ බලන්න පුතාලාගේ අම්මා. අපේ පුතා හම්බ වුණා. අම්මගේ ඇතුළේ ඉඳලා කෑ ගහගෙන ආවා මගේ දරුවෝ කියලා. ඒ තාත්තගේ නම නකුල. ඒ අම්මගේ නම නකුල මාතා. ධර්මයේ දේශනා කළ දෙන්නම සෝවාන් වුණා. පින්වත් මහණෙනි ජීවිත 500ක් මේ දෙන්න මගේ අම්මයි තාත්තයි. ජීවිත 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි. ජීවිත 500ක් පුංචි අම්මයි බාප්පයි. ඒකයි කිව්වා මේ දරු සෙනෙහස. හෙට දානෙට ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේ දානෙට වැඩියා. අන්න ඒ වෙලාවේ මේ සූත්‍ර දේශනාවේ නම සමජීවී සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියට පස්සේ නකුල මහතා දම්පැන් පූජා කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා කියනවා යතු මේ බන්තේ නකුල මාතා ගහපතානි ධාරස්සේව ධාරානිතා. පින්වත් භාග්‍යතුන් වහන්සේ මම මේ නකුල මාතාව පුංචි කාලේ ගෙනාපු කෙල්ලෙක්. දැන් මේ දෙන්න වයසයි. පුංචි කාලේ තමයි මම මේ මෑ කැන්දාගෙන ආවේ. නාබිජානාමි නකුල මාතරං ගහපතානින් මනසාපි අති චරිතා. අනේ පින්වත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා ඉඳලා වෙන ගෑණියෙක් ගැන හිතුනේම නැහැ. මනසින්වත් මෑ ඉක්මවා ගියේ නැහැ. කුතෝපන කායේන කයෙන් වැරදි කිරීම ගැන කවර කතාවද? එහෙම එකක් නැහැ. ඉච්ඡේයාම මයම් බන්තේ දිත්තේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤම් පස්සිතුම්. හරි කැමැති මැරෙන්න කල්ම අපි දෙන්නට එකට ඉන්න. වෙන් වෙලා ඉන්න කැමති නැහැ. අபிසම්පරායංච මරණින් මත්තේත් එකටම ඉන්න කැමතියි. අඤ්ඤමඤ්ඤම් පස්සිතුම්. එකිනෙකා දකින්න කැමති. දැන් මේක බලන්න මේ ජීවිතෙත් එකට ඉන්න කැමති. මරණින් මත්තේත් එකට මොන ගෙහින්න කැමති. දැන් කියන්නේ තෝනම් හම්බ වෙන්න එපා ಜಾති. අර වචනේ නිතර කියවෙනවා නොදකි. එහෙනම් මෙයාලගේ විවාහ ජීවිතේ තියෙන සතුටනේ සැනසෙල්ලනේ. එකිනෙකා දකින්න කැමතිනේ. මේ පුංචි කාලේ ගෙන්නගෙන ආවේ
විවාහ යෝජනාවකින් ගෙන්නගෙන ආවේ. ආදරය කළත් නෙවෙයි. මේ අවුරුදු ගණන් මේ මැසේජ් ගගහ චැට් කර කර නෙවෙයි. එතකොට මෙහෙම ගෙන්නගෙන ආපු කිල්ල නකුල මාතත් බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි මේ නකුල පිතා මම පුංචි කිල්ල කාලේ තමයි ගෙන්නගෙන ආවේ. එදා ඉඳලා අද දක්වාම වෙන මිනිසෙක් ගැන හිතිලවත් නැහැ. කයෙන් වැරද්දක් කිරීම ගැන කවර කතාවද? මම කැමති ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතෙත් එකටම ඉන්න. මැරුණට පස්සෙත් මුණ ගැහෙන්න කැමති. අන්න ආදරේ. දැන් මතක තියාගන්න. මොවුන් කලින් දවසේ සෝවාන් වුණා. සෝවාන් වෙච්ච අය මේ ජීවිතෙත් ආදරයට කැමති, පරලොවත් ආදරයට කැමති. සෝවාන් වෙච්ච අය. එතකොට මේ පෞල් ජීවිතේ බොහොම හොඳයි නොදකින් කියන වචනයක් නැහැ නෙමේ. ආදරේනේ.